ලස්සනට ඉර පායලා තියෙන හරිම ලස්සන දවසක්. මොකද මං එහෙම කියන්නේ අපිට ඉර පායලා තියෙන දවස් ගොඩක් අඩුයි. මොකද වස්සානය කියන්නේ අපිට නොපුරුදු දෙයක් නන් නෙමෙයි. මෙන්න මෙතන සියඹලා ගහ අතරින් ඉර පායනවා බලන්න මම ගොඩාක් කැමතියි. මිනිස්සු ස්වභාව දහමට ලං වෙනවා කියන්නේ ඔවුන්ගේ ජීවිත හිතා ගන්න බැරි විදියට වෙනස් වෙනවා කියන එක. මෙතන තියෙනවා අපේ අම්මා හදලා තියෙන බුලත් වගාව. දැන් නම් ඒක ටිකක් මැරිලා. හැබැයි කාලයක් තිස්සේ මේ බුලත් වගාව ගැන අපේ අම්මා ගොඩක් උනන්දු වෙනවා. ඉතින් මෙන්න මෙතන පැත්තකින් තියෙනවා මම ඉන්ඩෝර් ප්ලාන්ට් වලට ගන්න කියලා රීපොට් කරගත්ත පුංචි පැල ටිකක්. හැබැයි ඒව තාම ලස්සනට හදලා නැහැ. එක දෙයක් කියන්නම්. මගේ මිතුල තාම මම හදන්න පටන් ගත්තේ නැහැ. මොකද කාලයක් තිස්සේ ගෙදර හිටපු නැති නිසා මගේ මිතුලේ තියෙච්ච ඔක්කොම මල් වර්ග විනාශ වුණා කියන්නත් පුළුවන්. හැබැයි සාත්තුවක් නැති වෙනකොට අපි වුණත් වෙනස් වෙනවනේ. ඉතින් ගහකොළත් එහෙම තමයි. දැනට මල් පිපෙන දේවල් නම් මගේ ළඟ නැහැ. හදන්න කලින් මගේ මිතුලේ දැනට තියෙන ගස් වර්ග මල් වර්ග තමාද පෙන්වන්න හදන්නේ. ලස්සන කොළ තියෙන දේවල් වලින් මගේ මිතුල දැනට ලස්සන වෙලා තියෙනවා. හැම දෙයකම සුන්දරත්වයක් මම දකිනවා. මොකද හැම දෙයකම සුන්දරත්වයක් දකින්න අපි පුරුදු වෙන්න ඕනේ. මල් කියන්නේ හිත නිවන භාවනාවක්. හැබැයි මල් නැති වුණත් මේ කොළ ස්වභාව දහම අපිට ගෙනල්ලා තියෙන රට ඒවා පරිසරයෙන් අපිට උරුම වෙච්ච සුදු පාට මිශ්‍ර වෙච්ච කොළ පාට ඊට අමතරව සුදත් එක්ක පුංචියට එකතු වෙච්ච කොළ පාටවල් මේ හැම දෙයක්ම පරිසරයට අපූර්ව ලස්සනක් එකතු කරනවා. ඉතින් මං අද කියන්න හදන්නේ මේ වෙනකොට මගේ මිතුලේ තත්ත්වය ගැන. අපේ ගෙදරත් පොල් ගස් දෙක තුනක් තියෙනවා. හැබැයි පළදාව නම් අඩුයි. මෙතන ඉඳන් තියෙන්නේ ඇන්තරියම් ටික. හැබැයි ඇන්තරියම් ගස් විතරයි මල් නැහැ. මොකද ඒවට නිසි සාත්තුවක් පසුගිය කාලෙදී මට ලබා දෙන්න බැරි වුණා. ඉතින් බලන්න පරිසරයේ තියෙන දේ වුණත් එයාලට ආදරෙන් සැලකුවේ නැතු අපිට ප්‍රතිඵල දෙන්නේ නැහැ නේද? හැමදේම ඒ වගේ තමයි. ජීවිතය කියන්නේ හරි අපූර්ව දෙයක්. තමන්ට ආදරය කරන එක තමයි අංක 1. මෙතන තියෙන්නේ හබරල වර්ග ටිකක්. රහසක් කියන්නද? මම මේවා සල්ලි වලට නම් අරගෙන නෑ. අපේ පැත්තේ තියෙන කැලෑ වලින් තමයි මම මේ ලස්සන හබරල පොළ හොයාගෙන ආවේ. තවත් හොයාගන්න අරමුණක් තියෙනවා. අපි බලමු ඉස්සරහට. මේ තියෙන්නේ කොළ වර්ග. ලස්සන කොළ වර්ග තමයි අපේ ගෙදර වැඩිපුර තියෙන්නේ. මෙතන තියෙනවා පිකෝනියා. ඒවනම් කොළවල අමුතු රටාවක් තියෙනවනේ. ඉතින් ඒකෙන් අපූර්ව ලස්සන පරිසරයට එකතු වෙලා තියෙනවා. මම තාම මගේ මිතුල හදාන්න පටන් ගත්තේ නෑනේ. ඔයාලට කිව්වා වගේම ඉතින් අද ඉඳලම මගේ මිතුල කරන වෙනස්කම් මේ හැම දෙයක්ම මට අලුතෙන් එක තියෙන මල්ලාලුව ගැන ඔයාලට කියන්න අරමුණින්ම මම අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.